ඩිමු ආයතනයේ ලස්සන හෙටක් ව්‍යාපෘතිය අද වන විට පාසල් සිසුන් සඳහා පොත් බෙදාදීම සහ විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් දැයේ දුවාදරුවන්ගේ සිහින සහ අභිලාෂ බලගන්මයි. ඩීමෝ ලස්සන හෙටක් ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ මූලික අරමුණ වුණේ පාසල් දූදරුවන්ට තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම. මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ පදනම වුණේ ඩීමෝ ආයතනයේ 2030 තිරසාර න්‍යායපත්‍රයේ එන ප්‍රජා තිරසාරත්වය සහ ගුණාත්මක අධ්‍යාපනය කියන 4 වන තිරසාර සංවර්ධන ඉලක්කයයි. මේ ලස්සන හෙටක් වැඩසටහන් මාලාවේ එක් අංගයක් තමයි පාසල් වැඩසටහන් කියන්නේ. අපි මේ පාසල් වැඩසටහන් පවත්වන්නේ අපේ ඩීමෝ ශාඛා අවට පිහිටි පාසල් වලට. අපි මෙහිදී නායකත්ව කුසලතා සංවර්ධනය, තිරසාරත්වය, වෘත්තීය අධ්‍යාපනික කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍ර ආවරණය කරනවා. ඉතින් 2022 ඉඳන් මේ දක්වා අපිට හැකියාව ලැබිලා තියෙනවා 5000කට ආසන්න සිසු දරුදැරියන් පිරිසකට දැනුම බෙදා හදා දෙන්න. ඩිමෝ ආයතනයේ ලස්සන හෙටක් ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය තුළින් පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කරන පුහුණු වැඩසටහන් සඳහා දායක වෙමින් ස්වේච්ඡාවෙන් සිය දැනුම පාසල් සිසුන් සමග බෙදා ගැනීමට සිය සේවක මහත්ම මහත්මීන්ට ඩිමෝ අවස්ථාව උදා කර දීමද සුවිශේෂී ලක්ෂණයක් වනවා. අපි අපේ එදිනෙදා ජීවිතවල ගත කරන්නේ හරිම කාර්යබහුල ජීවිතයක්. ඉතින් මේ කාර්යබහුල ජීවිතේ අපිට හිතෙනවා වෙන දෙයකට අපිට වැය කරන්න කාලය නැති තරම් කියලා. හැබැයි මටත් එහෙම හිතුණාර අනන්තයි. හැබැයි මගේ ඩිමෝ ආයතනයේ ලස්සන හෙටක් වැඩසටහන සංවිධානය කරන සමාජික සමාජිකාවන්ගේ ඉල්ලීම මත මට පුළුවන්කමක් ලැබුණා එක දිනයක් මේ පුංචි දුවදරුවන් වෙනුවෙන් වැය කරන්නට. මේ දිනේ අවසානයේ මට පුළුවන් වුණා ඔවුන්ගේ භාෂාවෙන් ඔවුන්ගේ ජීවිතත් එක්ක එකතු වෙලා ඔවුන්ටත් නොදැනුවත්වම විවිධ ක්‍රියාකාරකම් මගින් ඔවුන්ගේ ජීවිතවලට නායකත්වය, කණ්ඩායම් හැඟීම කියන දේවල් ලබලා දෙන්න. ඉතින් මං ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපේ ඩිමෝ ආයතනයේ ලස්සන හෙටක් වැඩසටහනේ සමාජික සමාජිකාවන්ට මට මේ අවස්ථාව ලබා දුන්නට. ලස්සන හෙටක් වැඩසටහන ඩිමෝ ආයතනයේ බල මෙවලම් අංශය හරහා වෘත්තීය පුහුණු අධිකාරය සමග එක්ව සිසු දරුදැරියන් හට වෘත්තීය පුහුණුව හඳුන්වා දෙමින් බල මෙවලම් භාවිතයේ පුහුණුවද ලබා දෙනවා. මේ තුළින් වෘත්තීය පුහුණුව පිළිබඳව සිසුන් දැනුවත් කිරීමත්, ඒ තුළින් වෘත්තීය පුහුණුව සඳහා උනන්දුවක් දක්වන සිසුන් හඳුනා ගැනීමත් සිදු වෙනවා. ඩීමෝ ආයතනය මගින් අපේ විද්‍යාලයට 2024 වර්ෂයේ සහ 2025 වර්ෂයේ සිසු දරුවන් ඉලක්ක කරගෙන අධ්‍යාපනික වැඩසටහන් කිහිපයක්ම සිද්ධ කළා. මෙවර වුණ අපිට AI පාවිච්චි කරලා කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා කොහොමද දරුවන්ට මේ තමන්ගේ අධ්‍යාපනයට මේක සම්බන්ධ කරගන්න කියන වැඩසටහනක් කළා. අපි හොයාගෙන යන්නේ ඔවුන් තමයි අපිව හොයාගෙන ඉන්නේ. නිතරම මේ අදාළ නිලධාරීන් කතා කරලා අහනවා මේ මැඩම් අපි මෙහෙම වැඩසටහනක් කරන්න කැමතියි. ඒක කොහොමද කරන්නේ, කැමතිද මේ වයස සීමාව කියලා. ඒකට දැන් මම සාමාන්‍යයෙන් මම වැඩසටහනක් දෙන්න කලින් පොඩක් හොයලා බලනවා. මොකද අපිට දරුවන්ට ගැළපෙන දෙයක් දෙයිද නොගැළපෙන එකක් දෙයිද කියන එක දැන් මම කියනකොටත් කිව්වා AI කියන එක හොඳ සහ නරක දෙකක් තියෙනවා. ඒකට ඒගොල්ලෝ කිව්වා නෑ මට අපි ඒ ගැන අවබෝධයකින් මේක කරන්න කියලා. ඇත්තටම මේ වැඩසටහන හොඳයි. මම අගය කරනවා. ඉදිරියටත් අපේ පාසලට මම බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන් අර ගුරුවරු අපේ ගුරු මණ්ඩලය ඉලක්ක කළා. ඒ කියන්නේ ගුරු මහත්ම මහත්මීන්ටත් AI දැනුම තවත් වඩාත් පුළුල් ලෙස ලබා දී හැකි වැඩසටහනක් කරලා දෙන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා මම යෝජනා කළා. එතකොට ඒ අයත් ඒකට එකග වුණා. මම ඇත්තටම අගය කරනවා මේ කරන වැඩසටහන. ඩිමෝ ආයතනයේ ලස්සන හෙටක් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය තවත් විවිධ අංශ ඔස්සේ දැයේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කරයි.